අදත් මම ඔයාලට අලුත්ම කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මගේ ජීවිතේ සිදුවුණ අමතක නොවන අත්දැකීමක් කිව්වොත් හරි. මේ දවස්වල වැස්සත් එක්ක ඔයාලා හැමෝම පාලවෙන් තනිකමෙන් සීතලින් යද්දි ඉතින් මේ පාළුව තනිකම යන්න මගේම චිත්ත වේගයේ ගමන කතාවට අපි චුට්ටක් සවන් දෙමු. කතාවට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්නම්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු බටන් එක ඔබලා channel එක subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාලාම කතාව අහන්න පටන් ගමු. හොඳයි මුලින්ම කියන්නම් මම කවුද කියලා. මගේ නම නිරෝෂා දෙව්මිනි. මම විවාහ වෙලා හිටියේ ලක්ෂාන් කියලා කඩවසම් හැමෝම ආශා කරන විදිහ තරුණයෙක් එක්ක. අපි දෙන්න විවාහ වෙලා මාස 3කට විතර පස්සේ තමයි ඒකාකාරී ජීවිතයක් මෙතෙලා ටිකක් වෙනස්ම අත්දැකීමක් ගන්න තීරණය කළේ. ඒ වෙන කොහෙවත් නෙවෙයි සීතලෙන් පිරිච්ච මීදුමෙන් වහුන ලස්සන නුවරඑළිය ට්‍රිප් එකක් යන්න. ගමනට සහභාගී වුණේ අපි දෙන්න විතරයි. ඒ කියන්නේ පෞද්ගලිකත්වය සහ නිදහස. ඉතින් අප සියලුම අවශ්‍ය කළමන විශේෂයෙන්ම සීතලට අවශ්‍ය කරන ඇඳුම් පොරෝන වගේ දේවල් හරිම ආසාවෙන් එකතු කරගත්තා. හැම දෙයක්ම ලාස්ති කරලා අපි අපේම වාහනේ ගමන යන්න සූදානම් වුණා. අපි ගමන ගියේ අපේම සුප්පුකපුවගේ සෙඩන් රථෙන්. ලක්ෂන් කියන්නේ හරිම දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් අපි යන අතරතුර ඒකාකාරී ජීවිතය බදෙන් බොලින් මිදිලා අපිට ලැබුණු මේ තනිකම උපරිමයෙන්ම විඳින්න අපි අමතක කළේ නම් නෑ. මොකද අපි දෙන්නටම ඒකාකාරී විවාහ ජීවිතේ පුංචි පාළුවක් දැනෙන්න පටන් අරන් තිබුණේ. ලක්ෂාන්ගේ පදවන අතර මගේ අත ඔහුගේ අතටගෙන සිප ගන්න හැම වාරයක්ම පාසා මගේ හිතට සතුටුදායක හැඟීමක් දැනෙනවා. ඉදිරි අසුනට මගේ සිරුර පර කරලා ඔහුගේ සුවඳ වෙදිමින් අපේ ආදරය මෙහෙර වෙදින්න පටන් ගත්තා. අපි ගමනාන්තය ගැන වැඩි සැලකිල්ලක් දැක්කෙවේ නෑ. අතරමඟදී හමුවන හැම සුන්දර දර්ශනයක් පාසෝම රැවටිලා ඡායාරූප අරන් අපේ බැඳීම තවත් තහවුරු කරගන්න අපිට අවශ්‍ය වුණා. හුඟක් වෙලාවට ලක්ෂාන් එයාගේ කඩවසම් දෑන් මගේ ඇඟවටා යවලා මාව තදින් තුරුළු කරගත්තා. එතකොට මට දැනුනේ මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ කියලා. ඉතින් මේ විදිහට ආදරෙන් සතුටෙන් අපි අපේ නුවරඑළිය ගමන පටන් ගත්තා. ඒත් අපි දැනන් හිටියේ නෑ මේ ගමන අපේ ජීවිතේට කොයි වගේ චිත්තවේගීය පාඩම් ගෙනයිද කියලා. ඉතින් ඒ විදිහට ආදරයෙන් හොරතල් වෙවි නොදැනීම හවස් වෙලා තිබුණා. නුවරඑළියේ සීතල තවදවත් තද වෙද්දී අපිට දැනුනේ ඇත්තටම වෙනස්ම ලෝකයකට ආවා වගේ හැඟීමක්. අපි තීරණය කළා ඒ රාත්‍රිය ගත කරන්න. මීදුමෙන් වැහුන කඳු යාය දිහා බලාගෙන ඉන්න පුළුවන් පුංචි ඒත් හරිම ලස්සන ලීයෙන් නිම කරපු හෝටලයක් තෝරගන්න. හෝටලේ පිළිගැනීමේ කවුන්ටර් එකවදී ලක්ෂාන් හැම ලී කියවිල්ලක්ම සම්පූර්ණ කරලා කඳුකර දර්ශනයක් සහිත බැල්කනියක් තියෙන කාමරයක් තෝරගත්තා. කාමරයට ගියාට පස්සේ අපිට දැනුණු පුදුම නිදහසක්. අලුතින් පටන් ගත්ත ජීවිතේ තවත් සුන්දර වෙන්න පටන් ගත්තා. බල්කනිය ඇත්තටම හරිම ලස්සනයි. එතන ඉඳන් මුළු නුවරඑළියම රාත්‍රී දර්ශනය පේනවා. සීතල සුරන් රැලි අපේ ඇඟේ හැප්පෙනවා. අපි දෙන්න එකිනෙකා තුරුලලා ඒ සීතල විඳින්න ගත්තා. ඒ වෙලාවෙදි ලක්ෂාන් මගේ කනට කරලා කිව්වේ නිරෝෂා මේක තමයි අපේ ජීවිතේ නව ආරම්භය කියලා. ටික වෙලාවකින් අපි දෙන්නට අවශ්‍ය දේවල් සපයන්න සේවකයෙක් එතනට ආවා. එයා අවුරුදු 55ක විතර වයස මාමා කෙනෙක්. එයාගේ මූණ තිබුණේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් තරාගත්ත පුදුම හයියක්. වයස කුණාට හරිම හැඩිදඩි ජව සම්පන්න පෙනුමක් එයාගේ ඇඟපතේ තිබුණා. එයාගේ ඇස් දෙක හරිම තියුණුයි. අයියේ අපිට මේ සීතලට ගැලපෙන හොඳ තේ එකක් සහ අවශ්‍ය නම් උණුසුම් සුප් එකක් ගෙනත් දෙන්න පුළුවන්ද? ඒ මාම හරිම උද්‍යෝගිමත් අනිවාර්යෙන්ම මහත්තයා මේක විඳින්න මේ වගේ උණුසුම් දෙයක් තමයි හොඳම කියලා හිනා වෙලා ටික වෙලාවකින් අපිට අවශ්‍ය දේවල් අරගෙන ආවා.
අපි උණුසුම් පාන වීදුරු දෙකක් අරගෙන එකිනෙකාගේ දෑත් පටලවගෙන ඒ බල්කනි ඉඳන්නේ සුන්දර රාත්‍රිය විඳින්න ගත්තා. උණුසුම් පානවල මිහිර සහ නුවරඑළිය සීතල එක්ක ලක්ෂාන්ගේ ආදරයක් එකතු වෙද්දී මට දැනුනේ මම මේ ලෝකෙන් ගිලිහිලා යනවා වගේ. අපි ගොඩක් වෙලා ආදරයෙන් සතුටෙන් අපේ අනාගතය ගැන කතා කළා. උණුසුම් පාන හිස්සෙද්දී ලක්ෂාන්ට ටිකක් නිදිමත වැඩි වෙලා වගේ පෙනුණා. එයා හරිම ආදරයෙන් මගේ අත අල්ලගත්තා. නිරෝෂා මට දැනෙන්නේ මේ ගමන අපිට ලොකු නිදහසක් ගෙනත් දුන්නා වගේ. අපේ ජීවිතේට අවශ්‍ය වුණේ මේ වගේ නව ආරම්භයක්. ලක්ෂාන් හැමීට මුමුණන්න තුනා. ඒත් එක්කම අර මාමා ආයෙමත් අපේ කාමරේ පැත්තට ඇවිත් මහත්තයා මිස් තව මොන හරි අවශ්‍ය නම් මට කියන්න. සීතල වැඩි වෙන නිසා දැන් කාමරේ ඇතුළට යන්න හොඳයි කියලා පුංචි උපදේශයක් දුන්නා. මාමගේ තියුණු බැල්ම මොහොතකට මගේ හිතේ කිසියම් අමුතු කුතුහලයක් ඇති කළා වගේ හැඟීමක් මට දැනුණා. ඒත් මම ඒක ගණන් ගත්තේ නැහැ. අපිට තව පොඩ්ඩක් ඉන්න පුළුවන් අය කියලා ලක්ෂාන් උත්තර දුන්නත් මාමා හැමීට hina වෙලා ගිහින් දොර වහලා දැම්මා. ලක්ෂාන්ගේ දෑත් මගේ ඇඟවත දැඩි වෙද්දී මට දැනුනේ පුදුම ආකාරයක චිත්ත වේගයේ උණුසුමක්. ඒ නිදිමතේ හිටපු ලක්ෂාන්ගේ කටින් පිට වුණේ පුදුම ආදරණීය වචන. මගේ ජීවිතේ විවාහයෙන් පස්සේ මට දැනුනේ මේ රාත්‍රියේ තමයි අපි දෙන්න එකිනෙකාට ඇත්තටම සමීපුනේ කියලා. ඒත් එක්කම අපේ දෛනික ජීවිතයේ තිබුණ සංවේදන අඩුපාඩු මගේ හිතට ආවේ කියලා මට තේරුනේ නෑ. ඒ නිදිමතේ හිටපු ලක්ෂාන්ගේ ආදරය මට අමුතු හැඟීමක් ගෙනාවා. ඒක ආදරයද එහෙමත් නැත්නම් අලුත් අත්දැකීමක් කරා යන ගමනක්ද චිත්තවේගී අභියෝගයක්ද? උණුසුම් පාන බේලා ආදරයෙන් හොරතල් වෙමින් ගත කළ බල්කනියේ වෙලාව අවසානයේ ලක්ෂාන් සම්පූර්ණයෙන්ම නිදිමත වෙලා තිබුණේ. එයාගේ ඇඟේ තිබුණේ පුදුම විදිහේ නිදිමතක්. නිරෝෂා මට නම් හොඳටම නිදිමතයි මනික කියලා ලක්ෂාන් නැගිටලා කාමරය ඇතුළට ගිහින් ඇඳට වැටුණා. මොහොතකින් එයා ගැඹුරු නින්දකට වැටුණා. අනේ දෙවියනේ මම හිටියේ තනියේ. මේ සීතල රාත්‍රියේ මේ අමුතු හෝටලයක ලක්ෂාන් ගැඹුරු නින්දේ මගේ හිතට පුදුම පාළුවක් සහ නොසන්සුන්කමක් දැනෙන්න ගත්තා. ඒ මොහොතේම වාගේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඒ තමයි අපිට දේවල් අරන් ආපු ඒ හදිතටි මාමා. එයා ආවේ කාමරයේ දේවල් බලන්න සහ අපි දෙන්නට උදව් කරන්න වෙන්න ඇති. මම ඉක්මනට ගිහිල්ලා දොර ඇරියා. "නෝනා මහත්තයා හොඳටම නිදිද? මම උදව් කරන්නද අන්තට හරියට ගන්න?" කියලා මාමා හරිම කරුණාවන්ත විදිහට ඇහුවා. ඇත්තටම මට ඒ උදව්ව අවශ්‍ය වුණා. මම ඇතුළට ගිහින් නිදිමතේ හිටපු ලක්ෂාන්ව ඇඳමතට පරිස්සමට ගන්න කියලා ඔහුට කිව්වා. එයාට නිදා ගන්න පහසු වෙන විදිහට ඔහු ඇඳ සකස් කරලා දුන්නා. එයා ඒ දේවල් කළේ හරිම ශක්තිමත් විදිහට. ඒත් හරිම සේරුවට. මාමා හැරිලා යන්න හදනකොට මගේ හිතට එකපාරටම ආවේ සංනිවේදන අවශ්‍යතාවයක්. "මාමේ පොඩක් ඉන්න. මට මේ සීතලේ තනියම ඉන්න අමාරුයි. මගේ මේ පාළුවට සහාය වෙන්න. අපි පොඩ්ඩක් කතා කරමු." මම හරිම අහිංසක විදිහට එයාගෙන් ඇහුවා. මගේ කටින් මේ වචන පිටවන්නේ ඇයිද කියලා මටවත් තේරුණේ නෑ. ඒත් මගේ ඇතුළේ තිබුණ තනිකම ඒකාකාරී විවාහ ජීවිතේ චිත්ත වේගයේ හිඩැස ඒක මට ඉතේ කියෙව්වා. මාමා මගේ දිහා බැලුවේ පුදුම හිනාවකින්. "අනේ නෝනා ඔබතුමියගේ ඉල්ලීම මට අහක දාන්න බෑ" කියලා මාමා හිමීට පුටුවක වාඩි වුණා. අපි දෙන්න එකිනෙකාගෙන් ටිකක් ඈතට වෙලා කතා කරන්න පටන් ගත්තා. මුලින් අපි හෝටලේ ලස්සන ගැන, අවිට පරිසරයේ සුන්දරත්වය ගැන කතා කළා. එයාට මේ ප්‍රදේශයේ ගොඩක් අත්දැකීම් තිබුණා. ඒත් අපි කතා කරන වේගය වැඩි වෙන්න ගත්තී. එතකොට දැනුණ අධික සීතල සහ ලක්ෂාන් නිදාගෙන සිටීම නැතවන මානසික තනිකම මේ හැමදේම එකතු වෙලා මගේ සිතුවිලි ටික ටික වෙනස් වෙන්න ගත්තා. "මාමේ ඔබතුමාට ඇත්තටම වයස 55ක්ද? ඔබ හරිම ශක්තිමත් සහ ජව සම්පන්නයි." මම නොදැනීම මාමගේ ශක්තිමත් පෙනුම ගැන කතා කළා. මාමා හිමීට hina වුණා. ඒ හිනාවේ තිබුණේ මා තුළ ඇතිවුණ කුතුහලය හොඳින්ම වර්ධනය කරන අමුතුම ගැඹුරක්. මගේ කටින් පිටවෙන දේවල් ගැනවත්, එතන මාත් එක්ක ඉන්නේ කවුද තියෙන දේ ගැනවත් මට අමතක වෙලා ගියා.
මාමගේ වයස, එයාගේ තත්ත්වය කිසිවක් මට වැදගත් වුණේ නෑ. මට අවශ්‍ය වුණේ මේ සීතල රාත්‍රියේ මගේ හිතේ ඇවිස්සුණු අමුතුම මානසික සහයෝගයක් සහ අවධානයක්. අපි දෙන්න ජීවිතේ ගොඩක් දේවල් ගැන කතා කළා. එයාගේ අත්දැකීම් මගේ විවාහ ජීවිතයේ යම් යම් අඩුපාඩු සහ දුක හැමතින්ම අපි බෙදාගත්තා. ඒ වන විටත් අප දෙන්න අතරේ ගොඩනැගෙන අද්භුත අවංක සංනිවේදන බැඳීමක් අපිව තදින්ම බැඳ තබමින් තිබුණා. මගේ ඇඟට දැනුණු සීතල මාමගේ තියුණු ඇස් දෙකෙන් පිටවුණු කරුණාව නිසා ටික ටික නැතිවෙන්න පටන් ගත්තා. තනිකමෙන් පිරුණු මගේ සිතේ සීතල රාත්‍රියේ අවදි වුණ අමුතුම චිත්තවේගී අවංකත්වයට යට වෙන්න පටන් ගත්තා. මාමගේ කතාව සහ එයාගේ තියුණු බවම මගේ ඇතුළේ කිසියම් අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. අපි දෙන්න කතා කර කර ඉන්න අතරේ හුදකලා බල්කනිය පිටතින් එන අධික සීතල සහ ඇතුළතින් වර්ධිය වන අපේ හදවත් සිතුවිලි හුවමාරුව තව තවත් තීව්‍ර වුණා. නෝනා, ඔබතුමියගේ ඇස්වල තියෙන පුදුම දුකක් වගේ හැඟීමක්. මේ සීතලට ඔබ මානසික පාළුවෙන්ද ඉන්නේ? මාම හෙමිහිට මුමුණද්දී එයාගේ වචනවල තිබුණි කරුණාවට වඩා එහා කිය හදවතට දැනෙන අවදානමක්. මගේ හිස නොදැනීම මාමගේ ශක්තිමත් උරහිසට බර වුණා. ඒ උරහිසේ උණුසුම මගේ මුළු ඇඟටම පුදුම සහනයක් ගෙනාවා. ඒ මොහොතේ මට දැනුනේ ලක්ෂාන් ළඟ නොදැනුණ මානසික සහනයක්. මම හිටියේ මේ ලෝකෙන් ගිලිහිලා ගියා වගේ හැඟීමකින්. මම හෙමිහිට ඔහුගේ දැඩි අතක් මගේ පිට මත තැබුවා. ඒ ස්පර්ශය මට ගොඩක් ආරක්ෂිත සහ ශක්තිමත් විදියට දැනුණා. එක පියෙකුගේ හෝ සහෝදරයෙකුගේ ස්පර්ශයක් වගේ මට දැනුණා. ලක්ෂාන්ගේ මුදු ස්පර්ශවලට වඩා හාත්පසින්ම වෙනස්. ලක්ෂාන්ගේ ඈතට වඩා විශාල සහ රළු ඒ අත් මගේ ඇඟ පුරාම පුදුම සැනසීමක් ඇති කළා. මගේ මුළු ඇඟම එක පාරිටම සීතලට හේරි වැටුණා. සීතල පරිසරය සහ මේ අනපේක්ෂිත මානසික සමීප බව මේ සියල්ල එකතු වෙලා මගේ තනිකමේ හැඟීම් එක වරම නැති වෙලා ගියා. මට ඒ හැඟීම් දරාගන්න බැරි තරම් වුණා. මාමේ, මගේ කටින් පිට වුණේ ඒ තනි වචනය විතරයි. ඒ වන විට මම මා සිටින තැන නිදාගෙන සිටින මගේ සැමියා ඒ හැමදේම සම්පූර්ණයෙන්ම අමතක කළා දාලා තිබුණා. මාමා ඒ චිත්තවේගය මොහොත තේරුම්ගෙන කිසිවක් නොකිය මම තදින්ම තුරුළු කරගත්තා. බල්කනිය අධික සීතලේ අපේ ශරීර දෙක එකිනෙක ගැටෙද්දී මට දැනුනේ පිටත සීතල වුණාට ඇතුළත විශ්වාසයක සහ සැනසීමක මානසික උණුසුමක්. ඔහුගේ හැම සැනසිලිදායක වචනයක්ම හැම මොහොතක්ම මට ලක්ෂාන්ත වඩා බෙහෙවින්ව මානසිකව ආදරණීය ලෙස දැනුණා. ඒ ශක්තිමත් රළු ස්වභාවය මාට ඇති කළේ පුදුම මානසික සුවයක්. මගේ ජීවිතේ මම මේ වගේ අලුත් ආකාරයේ අත්වේදනාවක් ලබපු පළමු වතාව. මගේ ජීවිතයේ මම මේ වගේ අලුත් ආකාරයේ චිත්තවේගී අවධානයක් ලබපු පළමු වතාව. උණුසුම් පාන වීදුරු, සීතල මීදුම සහ ගැඹුරු නින්දක සිටි ලක්ෂාන් අතර මුළු රාත්‍රිය පුරා මේ බල්කනිය අපේ මානසික අවශ්‍යතාවයන් හුවමාරු කිරීමේ සාක්ෂිකරුව බවට පත් වුණා. නිරෝෂා, මේ ගමනෙන් බලාපොරොත්තු වෙනස් වීම ඇය කිසිසේත්ම නොසිතූ ආකාරයට ඇයගේ ජීවිතයට අලුත් සංනිවේදනයේ හැරවුම් ලක්ෂයක් ලෙස ඇතුළු වෙලා අවසන්. මුළු රාත්‍රී පුරාම සීතලෙන් වැසී තිබුණ නෝරැලියට උදෑසන ඉරැලිය වැටෙන්න පටන් ගත්තා. මීදුම ටික ටික තුනී වෙද්දී මම බල්කනිය පුටුවේම කැස්සිලා ඇහැරුණා. රාත්‍රියේ සිදු වූ දේ මගේ හිතට යථාර්ථයක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තා. ඒ සීතලට නෙමෙයි, තේරුම් ගැනීමට අපහසු මානසික වරදක බරපතලකම දැනෙන්න ගත්ත නිසා. මම කලබලයෙන් ඇඳ දිහා බැලුවා. ලක්ෂාන් තවමත් ගැඹුරු නින්දේ. අනේ දෙවියනේ, මම මානසිකව කොපමණ දුරස්ව සිටියද? මගේ හිතේ තිබුණ තනිකම අධික සීතල සහ මාමගේ අවංක සහයෝගය එකතු වෙලා මාව චිත්තවේගයව නොමග යවූ බව මට තේරුණා.
මගේ මුළු ජීවිතයම එක රාත්‍රියකින් කඩා වැටිලා. මම ලක්ෂාන් වැනි රත්තරන් මනුස්සයෙකුට මානසිකව සහ චිත්ත වේගීව ද්‍රෝහි වුණා. ලක්ෂාන් මට කොච්චර ආදරේ කළාද? ඔහු මගේ හැම සතුටක් ගැනම කොතරම් සිතුවද? ඒත් මම මගේ චිත්ත වේගය පාළුව වෙනත් මනුස්සයකින් සැනසීමක් ලබා ගත්තා. මට මං ගැනම කලකිරීමක් සහ පිළිකුලක් දැනෙන්න පටන් ගත්තා. තනිකම මගේ ජීවිතය වෙනස් කළා. මම යටහිතෙන් මොමුණන්න ගත්තා. ඇත්තටම වෙනස් කළේ තනීම සහ මගේ හිතේ තිබුණ ඒකාකාරී ජීවිතේ සන්නිවේදනයේ තෘප්තිමත් නොවීම. මම ඇඳුම් මාරු කරගෙන මගේ ඇතුළත තිබුණ යෝධ පර පිට කර ගැනීමට සූදානම් වුණා. මට හැඟී ගියේ එක දෙයයි. කරුණාවන්ත කෙනෙකුට බොරු කරමින් ජීවත් වීමට වඩා සත්‍ය පවසා විශ්වාසය නැවත ගොඩගනා ගැනීම හොඳ බවයි. ලක්ෂාන් අවදි වුණා. ඔහුගේ මුහුණ තිබුණේ පුරුදු ආදරණීය සිනාව. "අනේ රෝෂා, ගුඩ් මෝනිං. රාත්‍රියේ කොහොමද දැනුනේ? හරිම සීතලයි නේද?" ඔහුගේ වචන ඇසෙන විට මගේ හිත තවත් වේදනාවෙන් හැකිලුණා. මම ඔහු ඉදිරියේ තනින් වැටුණා. "ලක්ෂාන්, මට සමා වෙන්න. මම ඔයාට චිත්ත වේගීව දුරස් වුණා. ඒ රාත්‍රියේ මම අපේ විවාහයේ විශ්වාසය චිත්ත වේගීව කඩ කළා. මට උන දේ වචන වලින් කියන්න අමාරුයි. මගේ පාළුව සීතල මාම එක්ක මට මානසිකව සමීප වීම තුළින් අවධානය සොයා ගැනීමේ වරදක් සිද්ධ වුණා." ලක්ෂාන්ගේ ඇස් නිශ්චල වුණා. මුළු කාමරයම නිශ්ශබ්ද වුණා. මම අපේ සම්බන්ධය අවසානයේ බලාපොරොත්තු වුණා. කෑකැසීමක්, තරහක්, නමුත් ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඔහු හෙමිහිට මා ළඟට ඇවිත් මාව ඇඳට නගලා මගේ නළල සිප ගත්තා. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණා. "නිරෝෂා, මම ඔයාට කොච්චර ආදරේද කියලා දන්නවා. ඒ වරදට මම කවදාවත් ඔයාට සමාව දෙන්නේ නෑ. ඒත් ඔයා මට සත්‍ය කිව්වා. ඔයා එක හංගල ජීවත් වුණා නම් අපේ ජීවිතේ විනාශ වෙලා අවසන්. මම දන්නවා අපේ විවාහ ජීවිතේ යම් අඩුවක් තිබුණා කියලා. අපිට චිත්ත වේගයේ සමීප භවයේ අවශ්‍යතාවය තිබුණා. තනිකම සහ ඒකාකාරී බව නිසා ඔනුඹේ වරදට මම ඔයාගේ අවංකකමට සමාව දෙනවා. හැබැයි අපි අද ඉඳන් අලුතින් පටන් ගත යුතුයි." ඔහු රත්තරන් මනුස්සෙක්. මාව තේරුම් අරන් මගේ මානසික තත්ත්වය ගැන සිතා බලලා මට සමාව දුන්නා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණු සියලුම පාළුව නැති වෙලා ගියා. අපි එතනින්ම පිටත් වුණා. ඒ නුවරඑළිය ගමනේ අපේ ජීවිතේ විශාලම සංනිවේදන පාඩම ඉගෙනුවා. විවාහයකදී ඔබ කොතරම් චිත්ත වේගීව දුරස් වුණත් ඒ හංගගෙන ජීවත් වෙන්න එපා. ඔබේ සහකාරියෝ රිදෙව්වොත් සත්‍ය පවසන්න. බොරුවක් උඩ ගොඩනැගෙන පවුලකට වඩා සත්‍ය උඩ ගොඩනැගෙන අලුත් පවුලක් වටිනවා. ලක්ෂාන් මට සමාව දුන්නේ මම අවංක වුණු නිසා. අපේ ඒකාකාරී ජීවිතයෙන් ගිලිහිලා පාළුව සොයාගෙන ගිය අපේ ජීවිතයේ සංනිවේදන අඩුව නිසයි. ඔබට ඔබේ සහකරුගෙන් ඇති අඩුව වෙනත් තැනක සොයන්නට පෙර ඔහු සමග කතා කරන්න. ඔබේ චිත්ත වේගයේ අවශ්‍යතාවට කියන්න. වරදක් සිදුවීමට පෙර එය වළක්වා ගන්න. අපේ ජීවිතය වගේ ඔබේ ජීවිතය තනිකමට හෝ චිත්ත වේගයේ දුරස් වීමකට බිලිදන්න එපා. ඔබේ ආදරණීයන්ට අවංක වෙන්න. ඔබ මේ කතාවට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස් මට කියන්න. ඊළඟට අලුත්ම කතාවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.